බුදුහාඳුරෝ මහාචාර්යවරයෙක් නෙවෙයි. මහාචාර්යවරයෙක් කියන්නේ පොඩ්ඩක් ගැන හුඟක් දන්න කෙනෙක්. එයින් අදහස් වෙන්නේ මහාචාර්යවරයා හුඟක් ගැන පොඩ්ඩක්වත් දන්නේ නැහැ කියන එක. ඒ අතින් බලනකොට මහාචාර්යවරයා විශේෂඥයෙක් නෙවෙයි. විශේෂ අඥයෙක්. දන්නවට වඩා නොදන්න කෙනෙක්. ඒ වුණාට බුදුරෙක් කියන්නේ දන්නවට වඩා දැනෙන කෙනෙක්. ඒකයි බුදුරෙක්ව පාලියේදී සබ්බඤ්ඤු කියලත් සංස්කෘතයේදී සර්වඥ කියලත් හැඳින්වෙන්නේ. සබ්බ කියන්නේ සර්ව කියන්නේ සියල්ල. ඒ කියන්නේ බුදුරෙක් සියල්ල දන්න කෙනෙක් නෙවෙයි, සියල්ල දැනෙන කෙනෙක්. ඒකට හේතුව කිසිම කෙනෙකුට සියල්ල දැනගන්න බෑ. ඒ මොහොතේදී හැම කෙනෙකුට දැනෙන්නේ ඒ මොහොතේ දැනෙන දේ විතරයි. ඒ දැනීමත් හඳුනනවා ෂණ භංගුරයි කියලා. ඒ කියන්නේ ඇති වෙච්ච එකම නැති වෙනවා කියලා. ඔය ඇත්ත තමා බුදුහාමුදුරන්ගේ ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්ක සූත්‍රය ආපු පස්සක තාපසයන්ගෙන් බාලම තාපසයා වන කොණ්ණන් තාපසට අබදුණයි කියලා ඒ සූත්‍රයෙන් සඳහන් වෙන්නේ. බුදුහාමුදුරෝ ඒ සූත්‍රයේ අවසානයේදී ඒ හින්දා කොණ්ණන් තාපසයා හඳුන්වනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. අඤ්ඤා කියන්නේ දැනෙන. ඒ තාපසයාට දැනුනේ මොකද්ද? පරම ඇත්ත මොකද්ද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මති කියලයි ඒ සූත්‍රයේ අගදී බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. යංකින්ච සමුදය ධම්මං, ධම්මං කියන්නේ හිතට දැනෙන දේවල්. යමක් හිතේ දැනීම උදා වීමත් සමග ඒක නිරුද්ධ වෙනවා. ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒක තමයි සංස්කෘතියෙන් සන බංගුර කියලා හඳුන්වන්නේ. ඉංග්‍රීසියෙන් ස්පාර්ක් කියලා හඳුන්වන්නේ ඒකයි. ස්පාර්ක් කියන අදහස තමයි චිත්තක්ෂණ කියන වචනේ තියෙන්නේ. හිතේ තියෙන ස්පාර්ක් එකක්. ඒක දැල්වෙච්ච ගමන් නැති වෙන දෙයක්. ගිනි පුළඟක් වගේ. දැල්වෙච්ච ගමන් නැති වෙනවා. ඒ හින්දා ඒ හැම දෙයකම ස්වභාවය තමයි ඒදී පවත්වා ගන්නත් බෑ. නැති වුණා තන්නත් බෑ. ඒ කියන්නේ කිසිම දෙයක් අල්ලලා තියාගන්නත් බෑ. අල්ලලා අතාරින්න බෑ. අතාරින්න කලින් අතෑරෙනවා. ඇති වෙච්ච එකම නැති වෙනවා. ඔය ඇත්ත අබදුනාම දැනෙන දෙයක් අල්ලගෙන ඉන්න හිතන්නේ නැහැ. නැති කරන්න හිතන්නේත් නැහැ. අල්ලගෙන තියාගන්න හිතෙන්නේ දැනෙන දෙයට කැමති වුණාම.
අල්ලගෙන අතාරින්න හිතන්නේ දැන් දෙයට අකමැති වුණාම. ඔය තත්ත්වයේදී හිතේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියන්නේ රාගයක් නැහැ කියන එක. ඒ හිත විත රාගී. අකමැත්තක් ඇති වෙන්නේ නැහැ කියන්නේ හිතේ දෝෂයක් නැහැ. ඒ හිත විත දෝෂී. දේශයෙන් තොරව. ඒකට හේතුව මොකද? යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා. භූතිකයන් සිද්ධිය. සෑම සිද්ධියකම ස්වභාවය දැනෙනවා. ඥාන කියන්නේ දැනෙන එකට. යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන දේ දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? මම කලින් කිව්වා යංකිච්ච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධං. ඇචේත හැම දෙයක්ම ඇතිවෙච්ච ගම නැති වෙනවා. ඔය අදහස තමයි හැම දෙයකම බුදුහාමුදුරුවෝ දැක්ක ලක්ෂණ තුනේ මූලික ලක්ෂණය. තිලක්කණ කියලා හඳුන්වනවා. ඒ තිලක්කණ වලදී ওই තත්ත්වය හඳුන්වන්නේ අනිත්‍යතාව කියලා. කිසිදයක් නිත්‍ය නැහැ. අනිත්‍යයි. ඒ අනිත්‍ය තත්ත්වය නිසා මොකද්ද වෙන්නේ? නිතරම ඇතිවෙච්ච තත්ත්වෙ නැති වෙනවා. නැති වෙන දියාපත් වෙලා. දූෂණ වෙලා. තියෙන තත්ත්වය දූෂණ වෙලා වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒ තත්ත්වය දූෂණ වෙලා තවත් තත්ත්වයක් ඇති වෙනවා. ඒ විදිහේ සංසිද්ධි පරම්පරාවක් තමයි විශ්වයේ තියෙන්නේ. ඒ සංසිද්ධි පරම්පරාවට තමයි විශ්ව ශක්තිය කියලා කියන්නේ. විශ්ව ශක්තිය කියන්නේ දෙයක් නෙවෙයි ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වයේ මූලික ලක්ෂණය තමයි ඇතිවෙච්ච හැම දෙයක්ම ඇතිවෙච්ච ගමන් නැති වෙනවා. ඒ හින්දා ඒ ඇති දැන් හිත විතරාගී වෙනවා කිසිදෙකට හැලෙන්නේ නැහැ. විත දෝෂී කිසිදෙක ගැටෙන්නේ නැහැ. අකමැති වෙන්නේ නැහැ. විත මොහි එනවා. මුලාවටපත් වෙන්නේ නැහැ. මුලාව කියන්නේ මේ තියාගන්න පුළුවන් කියලා හිතන එකත් මුලාවක්. අයින් කරන්න පුළුවන් කියන එකත් මුලාවක්. කිසිම දෙයක් තියාගන්න බෑ, අයින් කරන්න බෑ. හැම දෙයක්ම සෙන බංගුරයි. ඒ කියන්නේ හැම දෙයක්ම ඇතිවෙච්ච ගමන් නැති වෙනවා. නැති වෙන්නේ තියෙන තත්ත්වය දූෂණය වෙලා. අලුත් තත්ත්වයක් ඇති වෙලා. ඒ තත්ත්වයක් ඇතිවෙච්ච ගමන් නැති වෙනවා. ඔය ඇත්ත අවබෝධ වෙච්ච කෙනෙකුටයි සබ්බඤ්ඤු කියන්නේ. දැන් හැම දෙයක්ම ඇතිවෙච්ච ගමන් නැති වෙනවා කියන එක. ඒ වගේ දැනීමක් ඇති වුණා කියලා කියන්නේ සියල්ලම ඇති වෙලා නැති වෙනවා. ඒ කියන්නේ සියල්ල ගැනම රාගයක් ඇති වෙන්නේ නැහැ, ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? සියල්ල තැබෑ தත්ත්වය දැනෙනවා. නොදැනෙන මොහේ නැති වෙනවා. ඒ ඇත්ත දැනීමට තමයි බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවේදී ආලෝක උදපාදි කියලා කිව්වේ. රූපකාර්යයෙන් දක්වනකොට නොදන්නාකම අන්ධකාරයක්. අන්ධකාරෙදි පේන්නේ නැහැ. ආලෝකෙදි පේනවා. පේනවයි කියන එක දෙආකාරයකින් අපි හඳුන්වන්න පුළුවන්. දකින්නකොට පේනවා. බලනකොට පේනවා. පස්සනා කියන්නේ බලනවා කියන එක. දර්ශනා කියන්නේ දකිනවා කියන එක. දකින්නකොට ඇතිවෙන තත්ත්වය තමයි කර්මචිත්‍ර හඳුනන්නේ. නිවන් දකින්නකොට දිට්ඨිං ච සාල සීලවා දර්ශන සම්පන්නෝ කියලා. ඇත්ත දකින්නකොට
දැනගෙන හිටපු දේවල් දන්නවා කියන හැඟීම නැති වෙනවා. දන්නවා කියන හිතයි දන්නවායි කියන හිතයි දෙකක්. දන්නවා කියන හිත විතර සම්බන්ධ වෙන්නේ මැරිච්ච අතීතයට. අපි හැමෝම දන්නේ අපි අපේ හිතේ තියෙන පරණ මතතරන් තැන්පත් වෙලා. ඒවා දන්නේ හින්දා අපේ හිතේ දැනෙන දෙයක් අපි හඳුනා ගන්නවා. මේ අම්මා, මේ තාත්තා, මේ ගහක්කේ ගලක්කේ, මේ ගඟක්කේ ආදී වශයෙන් අපි හඳුනා ගන්නවා. ඒකට කියන්නේ දැන හඳුනා ගැනීම කියලා. මුද්දාචරපත් වෙච්ච හිතේ ඒ විදිහට දැන හඳුනා ගැනීමෙන් නවතින්නේ නැහැ. ඒකට සීමා වෙන්නේ නැහැ. ඒ හිත ඇති වෙච්ච ගමන් නැති වෙනවා. එනිසා බුදු කෙනෙක් කියන්නේ දන්න කෙනෙක් නෙවෙයි, දැනෙන කෙනෙක්. අපි දන්න කෙනෙක් කියන්නේ මහාචාර්යවරයෙක් කියලා කියන්නේ පොඩි දෙයක් ගැන ගොඩක් දේවල් දන්නවා. ඒ වුණාට ඒ හැම මහාචාර්යවරයෙක්ම ගොඩක් ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ. දන්නේ පොඩ්ඩක් ගැන ගොඩක් විතරයි. ඒ තත්වයට පත්වෙච්ච කෙනෙක් දන්නේ ඒ මොහොතේ දැනෙන දේ විතරයි. ඒ හින්දා ඒ වගේ ඇත්තෙකුට මහාචාර්යෙක් කෙනෙකුට වඩා ගැළපෙන අල්පාචාර්යවරයෙක් කියලා. බුදුවරයෙක් කියන්නේ මහාචාර්යවරයෙක් නෙවෙයි, අල්පාචාර්යවරයෙක්.